ප්‍රිය සහෝදර සහෝදරියනි, අප ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරන්නා වූ සෙනගක්ව සිටිනවා. මුළු ලෝකයම උන්වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය සිහිපත් කරනවා මෙම කාලය තුළ. ඒ අතර අපේ අවධානය අද දවසේ දෙවියන් වහන්සේගේ වචනයට අපි යොමු කරන අතර, ඔබ දන්නවා ක්‍රිස්තුස් වහන්සේ ළඟ සිටියා වූ ජූදස්, යුදාස් කියලා කියනවා, ජූදස් කියලා කියනවා. මේ පුද්ගලයාව යේසුස් වහන්සේගේ ගෝලයෙක් හැටියට උන්වහන්සේ තෝරගන්නවා. දේව වචනේ සඳහන් වෙන විදිහට සුභාරංචි පොත්වල ඔහු උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයෝ 12 දෙනාගෙන් කෙනෙක්, එහෙම නැත්නම් අපොස්තලවරයෙක්, ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රධානම සේවකයෙක්. ඔහුගේ ජීවිතයට කොපමණ දුරට උන්වහන්සේව බලපෑමක් වුණාද? අද දවසේ අපි බලන්නේ උන්වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය කොපමණ දුරට ජූදස්ගේ ජීවිතයට බලපෑමක් කළාද? එලෙසම අද දවසේ අපේ ජීවිතවලට පුද්ගලිකව කොපමණ බලපෑමක් වෙන්න යනවද? උන්වහන්සේගේ දුක් විඳීමත්, මරණයත්, උත්ථානයත්. ඉතින් අපි යූදස් ගැන කල්පනා කරද්දී ඔහුගේ ජීවිතයට වැරදුන ගොඩක් දේවල් තියෙනවා. ඔහු ප්‍රධාන සේවකයෙක්, අපොස්තලවරයෙක්. ඔහු දේව වචනේ සඳහන් කරන ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ කියන්නේ මුදල් පසුම්බිය ආරක්ෂා කරපු, එහෙම නැත්නම් අපි ගොඩක් දුරට කියන ඔහු භාණ්ඩාගාරිකවරයා කියලා. ඒතර ඔහුට ඔහුගේ ජීවිතය තුළ තිබුණු මුදල් වලට තිබුණු ආශාව, මුදල් වලට තිබුණු තෘෂ්ණාව නිසා ඔහුට ඔහුවම නැති වෙනවා. ඒ නිසා ඔහු තුළ තිබුණු මේ තෘෂ්ණාව, ඔහු තුළ තිබුණු මේ මුදල් ආශාව නිසා ඔහුට ඔහුවම නැති වෙනවා. ඔහු කොපමණක් ඒට ඇලුම් වුණාද කිව්වොත්, ඔහු තමන්ගේම ස්වාමීන් වහන්සේව, තමන්ගේම නායකයාව, එහෙම නැත්නම් තමන්ගේම දෙවියන් වහන්සේව, ඔහු එවකට හිටපු ඒ නායක පූජකයෝ සහ ඒ ආගමික නායකයන් සමග එකතු වෙලා කුමන්ත්‍රණය කරලා උන්වහන්සේව රිදී කාසි 30කට ඔහු පාවා දෙන්න තීරණයක් ගන්නවා. ඔහුගේ ජීවිතේ අපිට පෙනෙනවා ඔහුට තිබුණු මේ ආශාව, තෘෂ්ණාව, මුදල් ආසාව නිසාම ඔහු තමන් වහන්සේගේම, ඔහු තමන්ගේම නායකයව පාවලා දෙනවා. දේව වචනය කියනවා ඔහුව, ක්‍රිස්තුස් වහන්සේව කොහොමද ඔහු පාවලා දෙන්නේ? සිඹීමකින් තමයි ඔහු පාවලා දෙන්නේ. ඒ නිසා මෙන්න මේ පාවලා දීම ගැන කතා කරද්දී අද අපේ ජීවිතවල ඔබ හිතන්න පුළුවන්, අනේ මම නම් කවදාවත් යූදස් වගේ වෙන්නේ නැහැ. මම නම් කවදාවත් යූදස් කරපු විදියට ක්‍රිස්තුස් වහන්සේව පාවලා දෙන්නේ නැහැ කියලා. හැබැයි ප්‍රිය සහෝදරනි, ඔබම කල්පනා කරන්න මේ වෙලාවේ අපේ ජීවිතවල වෙන්නා වූ සුළු දේවල් වෙන්න පුළුවන්, සුළු ක්‍රියාවල්, නැත්නම් සුළු සමහරව හිතන්න පුළුවන් පොඩි කාරණාවල් අපේ ජීවිතේ පොඩි දේවල් අවසානයේ ඊටමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන්නා වූ කාරණා බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජූදස්ගේ ජීවිතය තුළට කොපමණ උන්වහන්සේව බලපෑමක් වුණාද? ඔහු ළඟින්ම හිටිය කෙනෙක්, ඔහු ක්‍රිස්තුස් වහන්සේට ආදරය කරපු කෙනෙක්, ඔහු ක්‍රිස්තුස් වහන්සේගේ හාස්කම්, පුදුම දේවල් අත්දැක්ක කෙනෙක්. නමුත් තමාව වෙනස් කරගන්න ඔහුට අවශ්‍ය වුණේ නැහැ. ඔහු තමන්ගේ අතුලාන්තය පාපයට, ආශාවට, මුදල් තණ්හාවට ඔහු පාවලා දුන්න කෙනෙක්. ඒ නිසාම වන්නට තමයි ඔහු ක්‍රිස්තුස් වහන්සේව පාවලා දෙන්නේ. එදා
සුභාරංචි පොත්වල සඳහන් වන විදිහට ඔහු ක්‍රිස්තුස් වහන්සේව නායක පූජකයෝ හේවායෝ ඔහු හේවායෝ සමඟ පැමිණිලා ක්‍රිස්තුස් වහන්සේව ඔහු සිඹීමකින් තමයි පාවලා දෙන්නේ. මෙයා තමයි ක්‍රිස්තුස් වහන්සේ නැත්නම් මෙයා තමයි යේසුස් කියන දේ උන්වහන්සේව අත්අඩංගුවට ගන්න ඔහු විසින්ම මේක කරනු ලබනවා. ඉතින් ප්‍රිය සහෝදර සහෝදරීනි, ඔබේ ජීවිතය ගැන මේ කාලය තුල ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථානය සිහිපත් කරන්න ඔබේ කාලය තුල හොඳට කල්පනා කරලා බලමු. අපි ක්‍රිස්තුස් වහන්සේව පාවලා දෙන ස්ථාන මොනවාද? අපිට වෙනස් කරගන්න තියෙන කොතනද ස්ථාන? එකක් ඔබට කියන්න කැමති, ජූදස්ට නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ දේව වචනේ සඳහන් වෙන විදිහට ඒක අනාගත වාක්‍යමය සම්පූර්ණ කිරීමක් හැටියට, ඒක සිදුවිය යුතු කරුණක් හැටියට තිබුණා. නමුත් අද දවසේ ඒ ජූදස්ට නොලැබුණා වූ අවස්ථාව අනිත් අයට ලැබේද? ක්‍රිස්තුස් වහන්සේ ජූදස්ට අවස්ථාවක් ලැබුණේ නැහැ ඔහුගේ ජීවිතය නැවත හරවා ගන්න. ඒකට හේතුව ඔහු තමාගේම ආශාවල් පිටිපස්සේ ගියා, තමන්ගේම ඕමනාකම් සපුරා ගන්න ඔහු ඒ සියලු කාරණාවල් පිටිපස්සේ, තෘෂ්ණාව පිටිපස්සේ ඔහු ගියා. උට වෙනස් වෙන්න ඕන නැහැ. අද ඔබ ක්‍රිස්තුස් වහන්සේව පාවලා දෙන ස්ථාන කල්පනා කරන්න. ඔබේ සිතවිලි වලින්, ඔබේ වචන වලින්, ඔබේ හෘදය ඇතුලෙන් නැගෙනා කාරණා, ඔබගේ මනස තුල, ඔබගේ ශරීරය තුලින්, ඔබගේ හැසිරීම් රටා තුලින් ඔබ ක්‍රිස්තුස් වහන්සේට, උන්වහන්සේගේ වචනෙට ඔබින්නේ නැති දේවල් තුල ගමන් කරනවා නම් මේ වෙලාවේ කල්පනා කරලා බලන්න, ඒවා මම සාදා ගන්න අවස්ථාවක් කර ගැනීම ඉතා වැදගත් වෙනවා කියලා. ඒ නිසා අපි බොරු කියනවා නම්, වංචා කරනවා නම්, කපටිකම් කරනවා නම්, මානසික කාරණාවල්ම පිටිපස්සේ දුවනවා නම්, ක්‍රිස්තුස් වහන්සේට, උන්වහන්සේට ඔබින නැති ක්‍රියාවල් අපේ ජීවිතවල තිබෙනවා නම්, උන්වහන්සේව අප්‍රසන්න කරන ක්‍රියාවල් අපි ළඟ තියෙනවා නම්, අපි කල්පනා කරලා බලුවේ යුතුයි අපි ඒ වගේ වෙනස් වෙන්න ඕන කියලා. මොකද ක්‍රිස්තුස් වහන්සේගේ මරණයේ බලය තුලින්, උත්ථානයේ බලය කරුණුගෙන අපිව වෙනස් කරන්න උන්වහන්සේට පුළුවන්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ජූදස්ට එහෙම සිදුුනේ නැහැ. අපි දකිනවා දේවියන් වහන්සේගේ වචනය තුල ජූදස් අවසානයේ ඔහු හිතුවේ නැහැ තමා උන්වහන්සේව පාවලා දුන්නට පස්සේ උන්වහන්සේව මරණයට පත් කරන්න එදා හිටපු යාගික නායකයෝ, පූජකයෝ තීරණයක් ගන්න කියලා. ඔහු නැවත ඒ මුදල් ඔවුන්ට ගිහිල්ලා ඒ ඍදීකාසේ තියෙන නැවතත් ඔහු ඒ මුදල් ඔවුන්ට දෙන්න ඔහු නැවත කතා කරනවා. නමුත් ඔහුගේ අතින් සිදු වුණා ඒ බරපතල දේ ගැන ඔහුට මුලින්ම වැටහීමක් නොතිබුණත්, ඔහු පස්සේ මං මේ කරපු දේ ඉතාමත් බරපතලයි කියන දේ ඔහුට හැඟුණත්, අපි දකිනවා ඔහු කොච්චර ඒක පසුතැවිලෙන්න ඕන කියලා. නැත්තම් ඔහු තමන් හැරෙන්න ඕන කියලා ඔහුට අවස්ථාව ලැබෙන්නේ නැහැ. සමහර කාරණාවලට අපි කරන ඔබේ අතින් වෙන සමහර සුළු දේවල්, සුළු වැරදි වෙන්න පුළුවන්, භයානක දේවල් වෙන්න පුළුවන්. නැත්නම් ක්‍රිස්තුස් වහන්සේට උන්වහන්සේ අකමැති කාරණා වෙන්න පුළුවන් ජීවිතය තුළ. ඒ වගේ වෙනස් වෙන්න Taman තීරණයක් ගන්න වෙලාවේ මම මේකෙන් මිදෙන්න ඕන කියලා තීරණයක් ගන්න ඕන වෙලාවේ සමහර වෙලාවට අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මේ උන්වහන්සේගේ උත්ථාන වීමේ බලය අපේ ජීවිතවලට කොහොමද බලපාන්නේ? ජූදස්ට ඒක බලපෑවේ ඉතාමත් බරපතලව බලපෑවා. ඔහු පරක්කු වැඩි. සමහර අපි ගන්න තීරණ, අපි උන්වහන්සේ එක්ක යන ගමන් මාර්ගවල සමහර දේවල් ගැන අපි හැරෙද්දී අපි පරක්කු වැඩි වෙන්න පුළුවන්. දේව වචනේ කියනවා ඔහු අවසානයේදී කුමක්ද සිද්ධ වෙන්නේ? ඔහු තමන්ගේ ගෙල වලදා නැත්නම් බෙල්ලේ ඔහු බෙල්ලේ වැලදාගෙන මැරුණා. තමන්ම සූසයිඩ් කරගත්තා. තමන්ගේම සියදිවි හානි කරගත්තා. ඇයි? තමන් කරපු වරද තමන්ට දරන්න බැරි වුණා. අවස්ථාවක් ලැබුණේ නැහැ ඔහුට නැවත ජීවිතේ හැරෙන්න.
ඒ නිසා මේ වෙලාවේ හොඳට කල්පනා කරලා ඔබගේ ජීවිතය ගැන ක්‍රිස්තුස් වහන්සේගේ අභිමුඛයේ කාලය යවන්න එපා. මේ උත්ථාන වීමේ බලය, උන්වහන්සේගේ මරණයේ බලය, උත්ථාන වීමේ බලය ඔබේ ජීවිතයට ලබා ගන්න ඔබ මේ වෙලාවේ කළ යුතු වෙන්නේ ඔබගේ ජීවිතය ගැන හැරිලා සුළු හෝ තමන් තුළ යම් පව් සිද්ධ වෙනවා නම් ඒ දේවල් ගැන නැවත වාරයක් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පාමුල තියලා උත්ථාන වීමේ බලය ඔබව නිදහස් කරන්න කියලා උන්වහන්සේගෙන් ඉල්ලා සිටින්න. නැවත නැවත පව් කර කර නැවත නැවත පාපේ ජීවත් වෙන්න ගියොත් අවස්ථාව නොලැබෙන්න පුළුවන්. ඒ නිසා යූදස්ට නම් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ඔබ මේ වෙලාවේ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ අවස්ථාවක් කරගන්න මේ වෙලාව ස්වාමීනි මම නිදහස් කරන්න මම මෙන්න මේ පාප මේ කාලය තුල අතාරින්න සූදානම්. වැරදි සමාගම්, වැරදි කාරණාවල්, වැරදි ජීවිත, වැරදි හැසිරීම් රටාවල්, පාපය තමන්ගේ ශරීරය තුළින්, තමන්ගේ ශරීර තුළින් වෙන පව්, තමන්ගේ මනස තුළින්, සිතවිලි තුළින් යම් වැරදි දේ සිද්ධ වෙනවා නම් ඒවා කුරුසේ පාමුල තියෙන මේ කාලය තුල ඔබ ක්‍රිස්තුස් වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙලා යාඥා කරන්න. අපි දකිනවා දෙවියන් වහන්සේගේ වචනේ ඉතාමත් පැහැදිලිව කියනවා ඉතා අන්තිම රාත්‍රී භෝජනය තුලදී උන්වහන්සේගේ ගෝලයේ සමග උන්වහන්සේ මේ මෙනෙහි කිරීම කරද්දී අන්තිම රාත්‍රී භෝජනය වළඳද්දී යූදස් පවා එතන හිටියා. අපි දකිනවා දේව වචනේ තියෙනවා උන්වහන්සේ රොටි කැබැල්ල දෙද්දී ඒ රොටි කැබැල්ල කෑවට පස්සේ අනුභව කරාට පස්සේ යූදස්ට සාතන්ව ආවේශ වුණා කියලා දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා. ඔහු ඒ එතනින් නික්මලා නැගිටලා ඔහු ඒ ස්ථානෙ ගිය බව කතා කරනවා. ඒ නිසා ඉතාමත් භයානක තත්ත්වයක්. දෙවියන් සුද්ධ සහභාගිකම ගත්තට පස්සේ එහෙම නැත්නම් අන්තිම රාත්‍රී භෝජනයේ අත ගැසුවට පස්සේ තමයි ඔහුට සාතන් ආවේශ වුනේ. එතකොට හොඳට කල්පනා කරන්න. අපි වැරදි තියාගෙන හැරෙන්නේ නැතුව අපි ස්වාමින් වහන්සේගේ කාරණාවල් වලට අත තියද්දී භයානක තත්ත්වයක් තිබෙනවා. ඒ නිසා අපි හැරිලා තමයි දෙවියන් වහන්සේගේ කාරණාවලට අත තියන්නේ. එදා යූදස් නම් අත තිබ්බේ උන්වහන්සේගේ භෝජනයට. එදා රාත්‍රියේ ඒ සුද්ධෝ මේසයට එහෙම නැත්නම් අපි කියනවා ඒ අවසාන රාත්‍රී භෝජනයට වත තිබ්බා. ඒ නිසා ඔබ අද දෙවියන් වහන්සේගේ වැඩවල නිරත වෙනා ඉන්නවා නම් දේව සේවය තුල වෙන්න පුළුවන්. ඒ වගේම දේව සේවය තුල එක්තරා කොටස් අපි දෙවියන් වහන්සේගේ වැඩවල අපි නිරත වෙලා ඉන්නවා. අපි කිතුණු ජනතාවක් හැටියට, ඒ වගේම කිතුණෝ හැටියට අපි යම් දේවල් වලට අත ගහලා එතුමාගේ වැඩේ කරන සෙනඟක් ඉන්නවා නම් හැබැයි එකක් මතක තබා ගන්න. ඔබ තවස් යූදස් කෙනෙක් වෙන්නේ නැතුව හරි පසුතැවිල්ලේ හැරිලා දෙවියන් වහන්සේගේ වැඩවලට හරි විදියට අත තියන්න. එවිට තමයි ඔබ සඵලවත් වෙලා ඔබට ආශිර්වාදය ලැබෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේව දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ප්‍රිය සහෝදර සහෝදරීනි, ඔබ ක්‍රිස්තුස් වහන්සේව දිනන්න නම් ඔබ ඇතුළාන්තය තුලින් සැබෑ මනස්ථාපනය වෙලා පසුතැවිලි වෙලා ක්‍රිස්තුස් වහන්සේගේ කුරුස පාමුල වැඳ වැටෙද්දී උන්වහන්සේට කමා වෙලා උන්වහන්සේ අනුකම්පා කරනවා. හැබැයි ජූදස්ගේ ජීවිතේ නම් ඔහු විසින්ම ඔහුව නැති කරගත්තා. ඇයි ඔහු අවස්ථාවක් කරගත්තේ නැහැ. ඔහුගේ ජීවිතේ එන්නෙන් ඔහු පාපයට ඉඩ දුන්නා. එන්නෙන් තෘෂ්ණාවට ඉඩ දුන්නා. ජීවිත කාලය පුරා අවස්ථාව වුණ තරම් තිබුණා වෙන්න පුළුවන්. නමුත් ඔහු හැරෙන්න කැමති වුණේ නැහැ. ඒ නිසා මේ උත්ථාන වීමේ බලය, ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථාන වීමේ බලය ඔබේ ජීවිතයට අද ලබා ගන්න ඔබට අවස්ථාව තිබෙනවා. ඒ නිසා මේ කාලය තුල ඊටමත් මෙනෙහි කිරීම තුළ ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය ඔබේ ජීවිතයට ලබාගෙන මේ සියල්ල ඔබට තිබෙන්නේ මෙනෙහි කරන්න ඔබව වෙනස් වෙන්න ඕන. මාව වෙනස් වෙන්න ඕන ස්වාමීනි කියලා ඔබ උන්වහන්සේට යාඥා කරන්න. එවිට ඒ උත්ථාන වීමේ බලය ඔබේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. අපි දකිනවා යූදස්ගේ ජීවිතේ නම් උත්ථාන වීමේ උන්වහන්සේගේ දුක් විඳීම, මරණය, උත්ථාන වීමේ බලය ඔහුගේ ජීවිතයට පැමුණුනේ නැහැ. ඔහු විනාශ වෙලා ගියා. ඒ නිසා අද දවසේ උන්වහන්සේගේ දුක් විඳීම, මරණය සහ උත්ථානය ඔබේ ජීවිතේ
වෙනස් කරන්න අවස්ථාවක් තිබෙනවා මේ වෙලාව. එනිසා ඔබ ස්වාමින් වහන්සේට ඔබේ ජීවිතේ වාර දීලා ස්වාමිනේ මෙන්න මම ඉන්නවා. මාව ඔබ වෙනස් කරලා ඔබ මාව පාවිච්චි කරන්න. අනිත් සියලුම අපොස්තුලවරුන් ස්වාමින් වහන්සේ පාවිච්චි කළා. පේතෘතුමා ඇතුළු පේතෘස් ඇතුළු අනිත් හැම අපොස්තුලවරයෙකු 11 දෙනාම දෙවියන් වහන්සේ පාවිච්චි කළා. මත්තියස්වත් තෝරගත්ත පසු ඒ අයව ස්වාමින් වහන්සේ පාවිච්චි කරේ හේතුව තමයි පේතෘස් අනිත් අය තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තා. ඔවුන් තුලත් අඩුපාඩු ගොඩක් තිබුණා. නමුත් ඔවුන් තමන්ගේ ජීවිතය වෙනස් කරගෙන උන්වහන්සේගේ උත්ථාන වීමෙන් පසු ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබලා ඔවුන් මේ ලෝකෙටම බලපෑමක් කළා. ඒ නිසා මේ ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය, උන්වහන්සේගේ මරණය, දුක් විඳීම, ඒ සියලු දේ ඔබට බලපෑමක් කරලා මේ ලෝකය වෙනස් කරන්න ස්වාමින් වහන්සේ ඔබව පාවිච්චි කරන්න යනවා. ඒ නිසා ස්වාමින් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. ජේසු පිටයි සියලු දිනාටම